welcome back to my YouTube channel. So අද අපි හදන්න යන්නේ චීස් කොත්තුවක් කිසිම රසකාරකයක් දාන්න නැතුව ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මේ කෑම. එහෙනම් අපි මේකට අවශ්‍ය දේවල් බලමු. Let's go! ඉතින් යාළුවනේ අපිට මේකට අවශ්‍ය වෙනවා කොත්තු රොටි ග්‍රෑම් 200ක්, ඒ වගේම fresh milk මිලිලීටර් 150ක්, පොඩිවට කපාගත්ත තක්කාලි, කැප්සිකම්, ඒ වගේම තලාගත්ත සුළු ඉඟුරු, ඒ වගේම පොඩිවට කපාගත්ත රම්පේ, ඒ වගේම තව බිත්තර දෙකක්, චීස් කෑල්ලක්. අපිට මේ ඔක්කොම හදාගන්න පෑන් එකක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි මේක හදාගන්න විදිහ බලමු. Guys, දැන් අපේ පෑන් එක රත් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි දැන් මේකට තෙල් ටික දාගන්න යන්නේ. දැන් අපි මේ තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකන් තියන්න ඕනේ. හරි යාළුවනේ, දැන් අපි මේකට මේ කෑල්ල කපාගත්ත මේ තක්කාලි දාගත්තා. අපි ඒ ටික පොඩ්ඩක් බැදෙන්න තියාගන්න ඕනේ. තෙල් එක වැඩවලා පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ ගන්න. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ මාල් මිරි. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ බලාගත්ත සුදු ලුණු සහ ඉඟුරු. ඊට පස්සේ මේක පොඩ්ඩක් බෙදෙන්න තියාගන්න ඕනේ. දැන් ඔය ටික හරියට යාළුවනේ, දැන් මේ ටික බැදලා තියෙන්නේ. අපි දැන් මේකට බිත්තර ටික දාගන්න යන්නේ. දාගත්ත ගමන් බිත්තර ටික හොඳට කඩා ගන්න ඕනේ යාළුවනේ. යාළුවනේ, ඊට පස්සේ අපි මේකට අපේ fresh milk ටික දාගන්න ඕනේ. අපි දැන් පොඩ්ඩක් මේකේ ගින්දර පොඩ්ඩක් වැඩි ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට අපි අර ගත්ත චීස් කෑල්ලෙන් භාගයක් දාගන්න ඕනේ යාළුවනේ. අපි යාළුවනේ ඊට පස්සේ ඉතුරු භාගයක් දාගන්න ඕනේ. ඊට පස්සේ ටික පොඩි වෙලාවක් කලවම් වෙන්න තියන්න ඕනේ. අපි දැන් පොඩ්ඩක් මේකේ ගින්දර පොඩ්ඩක් ආයෙ වැඩි ගන්න ඕනේ පොඩ්ඩක්. එහෙනම් යාළුවනේ, දැන් අපි මේකට අපේ කොත්තු ටික දාගන්න යන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට මේ fresh milk එකට දාලා තියන්න ඕනේ. මේකට මම දැන් fresh milk ටිකක් දාගන්නවා. ඒකත් දාගන්නේ පොඩ්ඩයි.
අපි මේක පොඩ්ඩක් මෙහෙම මද ගින්දරේ තියන්න ඕනේ. යාළුවනේ අපි මේකට ලුණු කුඩු ටිකක් දාගන්න ඕනේ. හරි යාළුවනේ අපි දැන් මේ චීස් කොත්තුව හදාගෙන ඉවරයි. දැන් අපි මේකේ රස බලමු. හරිම රසයි.